සුබ දවසක් සියලු දෙනාට. මේ දවස්වල ලොකුවටම කතා වෙනවා අර ත්‍රිකුණාමලේ සිද්ධිය. අර කාශ්‍යප හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවෝ 4 දිනකුයි තව ගිහියන් 10 දිනක් ඔක්කොම 10 දිනක් මම හිතන්නේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් කතා වෙනවා. ඒත් එක්ක මම දැක්ක කියනවා මාධ්‍ය සාකච්ඡාවකදී තව විවිධ අය ඉල්ලීම් කළා තියෙන රජයයි මේකට මැදිහත් වෙන්නේ. මේක මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන නඩුවක්. මේක සැකකරුවන් විදිහට තමයි ඒ කට්ටිය මාධ්‍ය අත්දැකීම් කරන් තියෙන්නේ. ඉතින් ඇයි රජය මැදිහත් වෙන්නේ මේව? උසාවිය කියන්නේ උසාවියේ ගරු මහේස්ත්‍රාත්තුමාලා. ඉතින් ඒක එයාලා හොඳට කල්පනා කරලා බල පොතේ නීති අනුව තමයි රටේ තියෙන නීති අනුව තමයි ඉතින් කටයුතු කරන්නේ. නිකන් කවුරුත් පුද්ගලික හේතු මත කවුරුත් අත්තරට අරගෙන එහෙම රක්ෂිත බන්ධනාගාරගත කරන්න එහෙම හේතුවක් නැහැ. එහෙම අවශ්‍ය නැහැ. ඉතින් මොකක් හරි හේතුවක් තියෙන හන්ද තමයි එයාලව ඒ අත්තරංගුවට අරගෙන බන්ධනාගාරගත කරලා තියෙන. ඒකට රජය මම නම් හිතන්නේ මැදිහත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රටේ නීතියක් තියෙන කිසිම දෙයකට රජය මැදිහත් වෙන්න ඕන. රටේ නීතියක් තියෙනවානේ. ඒ නීතිය අනුව කටයුතු කරා නම් ඇති. ඒ නීතිය අනුව ඒ යුක්තිය ඉතුවේ මොකද්ද වෙන්නේ කියලා ඒකට කවුරුත් ලියුම් ලියලා මේකට මැදිහත් වෙන්න මේ කට්ටිය නිදහස් කරන්න කියලා එහෙම කරන්න අවශ්‍යත් නැහැ. එහෙම කියන්න අවශ්‍යත් නැහැ. මොකද ඕක දුප්පත් මිනිහෙක් වුණා නම් අහිංසක මිනිහෙක් වගේ දෙයක් කරා නම් කවුරුත් ඔහම ඒව කරන්නේ නැහැ. මේව මැදිහත් වෙන්නේ කියලා ඒ මිනිස්සයා ඒ යන නීති රාමුව තුල යනවා. ඒ වැඩේ කටයුතු කරගෙන යනවා. ඉතින් මෙයාලට රටේ කවුරු සියලුම දෙනා රටේ නීතියට යටත්. රටේ නීතියට යටත් නම් මේ හැම දිනාටම නීතිය පොදු වෙන්න ඕන. මේ ලොකුද පොඩිද උසස්ද උසද මහතද මොන බලයක් තියෙනවද කියන එක අදාළ වෙන්නේ නැහැ. මේ හැම දිනාම රටේ නීතියට යටත් නම් ඒකනේ ක්‍රමේ. රටේ නීතියට යටත් සියලුම දෙනා. ජනාධිපතිතුමා නිතරම කියන්නේ සියලු දෙනාට නීතිය සමානයි කියන. ඉස්සර එහෙම නැතුණත් දැන් ඒක වෙනවා කියලා අපිට පේනවා. ඉතින් දකිනවා. ඒක නිසා ඒකට කවුරුවත් මන්නම් කියන්නේ මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ උනත් වැරද්දක් කරා නම් කරලා තියෙනවා නම් ඒකට දඬුවම් දෙන්න ඕනේ. ඒ අවශ්‍ය ක්‍රියා පිළිවෙත කරන්න ඕනේ. ඕක දුප්පත් මිනිහෙක් වුණා නම් ඕදේ වෙනස් වෙන්නයි. තවත් ප්‍රසිද්ධ කෙනෙක් වුණා මේ දේ තව නීතියක් එන්නයි. එහෙම අවශ්‍ය නැහැ. එහෙම වෙන්න නෙමෙයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන සියලු දෙනාටම එක හා සමාන නීතිය ක්‍රියාත්මක වෙන්න. අපි කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේන තාම්ගුණේ කවුරුණත් කාටුණත් ඒක ජනාධිපතිතුමත් පාරේ සීගමන්නතර යාචකෙත් නීතිය එකක් වෙන්න ඕනේ. ඉතින් අපි කියන්නේ නීතිය හරි සාධාරණ විදිහට වෙනවා. ඉතින් ඒ දේවල් එයා කරවෙයි මැදිහත් වෙන්න කිය ලියුම් ලියන්න මේ කරන්නේ එහෙම අවශ්‍ය වෙන්නේ. මම දැක්ක මාධ්‍ය සාකච්ඡා කියන මේක වැරදි කියලා. ඒක වැරද්ද නිවැරදි තියෙන එකන්නේ ඔය මාධ්‍ය සාකච්ඡා තියෙන කට්ටියවත් ලියුම් ලියන කට්ටියවත් නෙවෙයි. ඒක ගරු අධිකරණය, ගරු උසාවිය, ගරු මහේස්ත්‍රාත්තුමාලා රටේ නීතිය පිළිබඳ ලංකාවේ මිනිස්සුන්ට විශ්වාසයක් තියෙනවා. ඒක උත්තරීතර නීතිය. ඒකට කවුරුත් ගරු කරනවා. ඒ නීතිය අනුව ඒ දේවල් වෙයි. ඒකට කාටවත් මේව කරන්න වැරද්දක් නැත්තම් නිවැරදි කරුණම් නිදහස් ඒක නිදහස් කර ඒ නීති ප්‍රතිපාදන අනුව. ඉතින් ඒකට කවුරුත් අර හාමුදුරුවෝද මේ හාමුදුරුවෝද එහෙම අදාළත්වයක් ඉන්නේ වැඩේ නීති අනුව ක්‍රියාත්මක කරන්න තමයි රටේ මහ ජනතාව බලාගෙන ඉන්නේ. කාටත් පොදු නීතියක් වෙන්න. මේක දේශපාලන බලය මේ කරගෙන ඒව කරන්න අවශ්‍ය නැහැ. මොකද සෑම දිනාට සියලුම දිනාට නීතිය එකයි. එක එක්කෙනාට වෙන වශයෙන් ආමුද්‍රවරුන්ටද අනිත් කට්ටියටද තව ඇමතිලාටද හමුදාපතිවරුන්ටද එහෙම කියලා නීතිය වෙනස් නැහැ. සියලු දිනාටම නීතිය එකයි නම් මේ දේ ක්‍රියාත්මක කර ලියුම් ලියලිය මේ මාධ්‍ය සාකච්ඡා ආදී නිදහස් කරන මිනිස්සු පිටිත කරන අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. එහෙනම් ඕවත්
කරන්න ඕන ගම්මේ අහිංසක මිනිස්සෙක් ඔය පොල් ගෙඩියක් කරලා කොස් ගෙඩියක් කරලා අනේ ඒ වගේ අනේ වලට ඔයාලා ඔයගේ ලියුම් ලියන්න මේක හරි වැරදි කියලා මාධ්‍ය සාකච්ඡා තියලා කතා කරන මේ මිනිස්සුන් ගැන. එහෙම කවුරුත් කරන්නේ මේක අර වාසි ගන්න තමන් හන්දා නිදහස් වුණා අපි බලපෑම් කරා අපේ හිඳ තමයි මේ ගුණේ නිදහස් කරගත්තේ කියන ඒ ලකුණු දාගන්න එහෙම වැඩ කරන්න එපා. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව කටයුතු වෙයි. මම නම් කියන්නේ මිනිස්සු ජනතාවට කලබල වෙන්න එපා. නීතියක් තියෙන රටේ හැම දිනාටම පොදුයිනේ. ඒක ආමුදුරන්ට කියලා අදාළත්වයක් නැහැ. වැරද්දක් කරා නම් ඒ වැරද්දට නීති පොතක් තියෙනවා. ඒ අනුව කටයුතු කරා. ඉතින් බොහොම ස්තුතියි. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. කරු අධිකරණයෙන් ඒ තීන්දුව ලබා දෙයි මොකද්ද වෙන්නේ කියලා. ඒක අපි බලාගෙන ඉමු.